ඔයා දන්නවද ගොඩක් බිස්නස් අසාර්ථක වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා? ඒක භාණ්ඩයේ වරදක්වත් ඇඩ්ස් නැතිකමක්වත් නෙමෙයි. ඒ තමයි මුදල් කළමනාකරණය හරි විදිහට නොකිරීම. ගොඩක් වෙලාවට වෙන්නේ බිස්නස් එකට සල්ලි එනවා. හැබැයි මාසේ අන්තිමට බලද්දි ඉතිරි වෙච්ච සල්ලියක් නැහැ. ඔයා බිස්නස් එකේ සල්ලි ඔයාගේ පෞද්ගලික වියදම් වල සල්ලි පටලවා ගත්තොත් කවදාවත් බිස්නස් එකක් විදිහට දියුණු වෙන්න බෑ. අද මම ඔයාට කියලා දෙන්නේ ඔයාගේ බිස්නස් එකේ ලැබෙන හැම රුපියලක්ම නිවැරදිව පාලනය කරලා බිස්නස් එක වේගෙන් දියුණු කරගන්නේ කොහොමද කියලා. අද අපි කතා කරන පළවෙනිම දේ තමයි ඔයාට වැටුපක් වෙන් කරගන්න. බිස්නස් එකේ කරන්නේ ඔයා වුණත් බිස්නස් එකේ අයිතිකාරයා විදිහට හැම වෙලාවකම ලාභය ගන්න එපා. ඔයා මුලින්ම කරන්න ඕනේ බිස්නස් එක ඇතුලේ ඔයාට ස්ථිර වැටුපක් නියම කරගන්න එක. උදාහරණයක් විදිහට ඔයා වෙනත් තැනක වැඩ කළා නම් ලැබෙන වැටුප වගේ ගාණක් බිස්නස් එකෙන් ඔයාට වෙන් කරගන්න. ඔයාගේ ගෙදර වියදම්, පෞද්ගලික වියදම් ඔක්කොම කරන්න ඕනේ ඒ වැටුපෙන් විතරයි. එහෙම නැතුව බිස්නස් එකට සල්ලි ලැබෙන පාරට ඒකෙන් ඔයාගේ පෞද්ගලික දේවල් වලට සල්ලි ගත්තොත් ඔයාගේ බිස්නස් එකේ ප්‍රාග්ධනය දිය වෙලා යනවා. දෙවෙනි කරුණ තමයි බැංකු ගිණුම් දෙකක් තබා ගන්න. මේක තමයි වැදගත්ම දේ. ඔයාගේ පෞද්ගලික වියදම් වලට එක බැංකු ගිණුමකුත් බිස්නස් එකේ ගනුදෙනු වලට තවත් බැංකු ගිණුමකුත් තියාගන්න. බිස්නස් එකේ ඕනෑම භාණ්ඩයක් විකුණලා ලැබෙන සල්ලි කෙලින්ම බිස්නස් එකේ ගිණුමට දාන්න. කිසිම වෙලාවක මේ ගිණුම් දෙක පටලව ගන්න එපා. බිස්නස් එකේ ගිණුමෙන් සල්ලි ගන්න ඕනේ භාණ්ඩ නැවත මිලදී ගන්න, ඇඩ්ස් දාන්න, හෝ බිස්නස් එකේ බිල් ගෙවන්න විතරයි. මේ වෙන්කිරීම කළොත් විතරයි ඔයාට බිස්නස් එකේ නියම තත්ත්වය අවබෝධ වෙන්නේ. අද මම ඔයාට කියන තුන්වෙනි කරුණ තමයි ලැබෙන හැම රුපියලක්ම සටහන් කරගන්න. මේක පොඩි ගාණක් නේ කියලා හිතලා කිසිම වියදමක් ලියන්නේ නැතුව ඉන්න එපා. පොඩි තේ එකක් බිව්වත්, භාණ්ඩයක් ඩිලිවරි කරන්න ගියත් ඒ වියදම පොතක හරි ඇප් එකක හරි සටහන් කරන්න. මාසේ අන්තිමට ඔයා බලන්න ඕනේ බිස්නස් එකට ආපු මුළු මුදල කීයද? වියදම් මුළු මුදල කීයද කියලා. එතකොට ඔයාට පෙනේ අනවශ්‍ය විදිහට සල්ලි අපතේ යන තැන්. අන්න ඒ තැන් පාලනය කළාම ඔයාගේ ලාභය ඉබේම වැඩි වෙනවා. හතරවෙනි කරුණ තමයි ලාභය නැවත ආයෝජනය කරන්න. ගොඩක් අයට බිස්නස් එකේ මුල් මාස කිහිපේ ලාභයක් ලැබුණාම ඒක වියදම් කරන්න ලොකු හදිසියක් තියෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ බිස්නස් එකක් කියන්නේ හරියට කුඩා පැලයක් වගේ. ඒකට මුල් කාලේ පෝර දාන්න ඕනේ ඒක ලොකු ගහක් වෙනකන්. ඔයා ලැබෙන ලාභයෙන් පෞද්ගලික දේවල් කරනවා වෙනුවට ඒ සල්ලි වලින් තව අලුත් භාණ්ඩ වර්ග කිහිපයක් බිස්නස් එකට එකතු කරන්න. උදාහරණයක් විදිහට ඔයා රුපියල් 10,000ක ලාභයක් ලැබුවොත් ඒකෙන් රුපියල් 8,000ක්ම ආයෙත් භාණ්ඩ මිලදී ගන්න යොදවන්න. එතකොට ඔයාගේ ස්ටොක් එක ලොකු වෙනවා. ඒ කියන්නේ ඊළඟ මාසේ ඔයාට මීට වඩා ලාභයක් ගන්න පුරුවන්. ලෝකයේ ලොකුම කම්පැනි පවා මුල් අවුරුදු කිහිපෙදී ලාභය ගෙදර අරන් ගියේ නෑ. ඒ හැම සතියක්ම බිස්නස් එකේ මාකටිං වලට සහ ස්ටොක් වලට ආයෝජනය කරා. ඒ නිසා ඔයා බිස්නස් එකේ සල්ලි වලින් සැප විඳින්න කලින් බිස්නස් එක ලොකු කරන්න ඒ සල්ලි පාවිච්චි කරන්න. අද අපි කතා කරන අන්තිම කරුණ තමයි හදිසි අරමුදලක් තියාගන්න. බිස්නස් ලෝකේ හැමදාම එක වගේ නැහැ. සමහර කාලවලට රටේ ප්‍රශ්න ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා විකුණන භාණ්ඩයට තියෙන ඉල්ලුම එකපාරටම අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අමාරු දවස්වලට ඔයා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඔයා හැම මාසෙම ලාභයෙන් 5% හරි 10%ක් හරි වෙනම ගිණුමක ඉතිරි කරන්න. මේක බිස්නස් එකට අමාරු කාලයක් ආවොත් විතරයි ගන්නෙ කියලා හිතාගන්න. අඩුම ගානේ මාස 3ක් බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය කරන සල්ලි ඒ ගිණුමේ තේන්න ඕනි. එතකොට විකුණුම් අඩු මාසෙකදී වුණත් ඔයාට පීඩනයක් නැතුව බය වෙන්නේ නැතුව බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ලොකු බිස්නස් වැටෙන්නේ සල්ලි නැතුව නෙවෙයි. අමාරු වෙලාවට අතේ සල්ලි නැති වෙන නිසායි. ඉතින් ඒ වැරද්ද ඔයා නම් කවදාවත් කරන්න එපා. මුදල් පාලනය කියන්නේ විනයක්.
ඔයාට මේ විනය තියෙනවා නම් ඔයාගේ බිස්නස් එක කවදාවත් වටන්න බෑ. ඉතින් අද ඉඳන්ම ඔයාගේ සල්ලි බිස්නස් එකේ සල්ලි වෙන් කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. ඔයා බිස්නස් එකේ සල්ලි කළමනාකරණය කරන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් ඔයාගේ බිස්නස් එකට ගැළපෙනම භාණ්ඩ තෝරාගන්නේ කොහොමද කියලා. එතෙක් ඔයාට ජය වේවා.